හායි අද අපි චිලි පේස් හදමු. චිලි පේස් හදන්න මම එකතු කරගන්නේ වේලපු ඉස්ස පොතුයි වේලපු ඉස්සොයි. මේ තියෙන්නේ වේලපු ඉස්ස පොතු. ඒවා හොඳට හොදලා අවුවේ වේලලා අවන් දාලා රත් කරලා අරගෙන තියෙන්නේ. එතකොට හොඳට කුඩු වෙනවා මේ විදියට. ඊට පස්සේ අපි හොඳට කුඩු කරගෙන ඉස්සොත් ඒ විදියටම තමයි හොඳට හොදලා වේලලා අවන් දාලා රත් කරගෙන අරගෙන තියෙන්නේ. එතකොට හොඳට කුඩු වෙනවා ඒවා. පෑන් එකක් ලිපේ තියලා ඊට පස්සේ තෙල් හොඳට දාලා ඒ තෙල් ටික හොඳට රත් වෙනකොට අපි කලින් කපාගත් ලූණුයි සුදු ලූණු ඉඟුරු එකතු කරගෙන හොඳට බැද ගන්න ඕනේ. ඊට පස්සේ අපි කොටාගත්ත ඉස්ස කුරු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඉස්ස පොතු කුරු ටික එකතු කරගෙන ලුණු ටිකක් දාගන්නවා. ඊට පස්සේ අපි කෑලි මිරිස් එකතු කරගන්නවා. කෑලි මිරිස් ග්‍රෑම් 50ක් විතර. ඊට පස්සේ මදි වෙච්ච නිසා අපි පොල් තෙල් ටිකක් ආයෙ එකතු කරගන්නවා. ඊට පස්සේ අපි සෝයා සෝස් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ටොමැටෝ සෝස් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි සීනි එකතු කරගන්නවා. ඊට පස්සේ රස බලලා ආයිමත් ලුණු ටිකක් එකතු කරගත්තා. ලුණු මදි වෙච්ච නිසා මම ආයිමත් සීනි එකතු කරගත්තා. සීනි රසත් මදි නිසා. එහෙනම් අපේ චිලි පේස්ට් එක රෙඩි.